Welcome back to my new video. අද මාතෘකාව guys කොහොමද අපි ඩිසිප්ලින් එකක් හදාගන්නේ වර්කවුට් කරද්දි සහ එක්සර්සයිස් කරද්දි මේක කොහොමද අපි ජීවිතයට ඇටච් කරගන්නේ. එහෙමත් නැත්නම් කොහොමද අපි ජීවිතේ කරන දේවල් වලට මේක සම්බන්ධ කරගන්නේ. මං මේ කරන වීඩියෝස් ගොඩක් වෙලාවට අන්ප්ලෑන් වීඩියෝස්. කියන්නේ මං ඇත්තටම ස්ක්‍රිප්ට් එකක්වත් ලියන්නේ හරි කලාතුරකින්. අපි ඒ නිසා මේ වීඩියෝ එකේ අන්තිමේට මම ඔයාලට ටිප් එකක් දෙනවා. ඔයාලගේ වර්කවුට්ස් වලට ලයිෆ් එකට ගොඩක් කට්ටිය අතින් වෙන මිස්ටේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. රයිට්. අපි යමු වීඩියෝ. මොකද්ද මේ ඩිසිප්ලින් එකක් කියන්නේ? ඇයි අපි ඩිසිප්ලින් එකක් ලයිෆ් එකට සම්බන්ධ කරගන්න ඕනේ? ඩිසිප්ලින් එකක් කියන්නේ ඔයා කරන එක දෙයක්. අපි හිතමු ඔයා කෑමක් කනවා කියලා. ඔයා කෑම කද්දි ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි ඔයා වර්කවුට් එකක් කරනවා නම් ඩෙෆිනිට්ලි අනිවාර්යෙන් ඔයාට වර්කවුට් එකට ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. ඒ වගේමයි ඔයා ජිම් යන එක. මේ ජීවිතේ අපි කරන හැම කාරණාවකටම ඩිසිප්ලින් එකක් කියන දේ අනිවාර්යයි. රයිට්. අපි බලමු. අපි අතින් ඩිසිප්ලින් එකක් නැති වුණාම මොකද වෙන්නේ? පළවෙනි කාරණාව ඔයාට කිසිම දෙයක ඩිසිප්ලින් එකක් නැත්තම් ඒ කියන්නේ ඔයා ඒකට ඩිසිප්ලින් එකක් දෙනවා කියන්නේ ඒකට කෙලින්ම ගරුත්වයක් දෙනවා වගේ දෙයක්. එහෙම එකක් ඔයාගේ ඔළුවේ නැත්තම් ඔයාට ඒ ඔයාගේ ටාගට් එකට යන්න ගොඩක් දුරට අමාරු වෙනවා. ඒකට මම මෙහෙම උදාහරණයක් කියන්නම්. අපි මැරතන් එකක් දුවනවා. මැරතන් එකක් දුවන ක්‍රීඩකයෙක්ගේ ගොඩක් වෙලාවට ඩිසිප්ලින් එක පාවිච්චි කරන්න ඕනි මොන වගේ තැනකදී. එයාට පළවෙනි රවුන්ඩ් එක යනකොට නැත්තම් පළවෙනි කිලෝමීටරේ යනකොට එයාට මහන්සිය දැනෙන්න පටන් ගන්නවා. මොකද අපේ අර ඇඟේ තියෙන රීෆ්‍රෙෂ් ගතිය නැති වෙනවා. ඒ වගේම තමයි අපි වැඩක් කරනවා නම් ජිම් යනවා නම් ඔයාට පළවෙනි සති දෙක තුන ගොඩක් වෙලාවට මාර ෆ්‍රෙෂ් එකක් තියෙනවා. හැබැයි පළවෙනි සතියෙන් දෙකෙන් පස්සේ ඔයාට පොඩි ඩල් ගතියක් ඇඟට එනවා. ඒ කියන්නේ මොකද්ද? ඔයාට හිතෙනවා හැමදාම එකම දේ. මෙන්න මේකට තමයි ඩිසිප්ලින් එක අවශ්‍ය වෙන්නේ. ඒ මොකද? ඩිසිප්ලින් එකක් කියන්නේ ඔයාගේ මනසින් ඔයා හදාගන්න ඕනි දෙයක්. ඒක බාහිර දේවල් වලින් සපෝට් එකක් ගන්න පුළුවන් තමයි. හැබැයි ඔයාට බෑ ඒ බාහිර දේවල් නිසාම ඔයාගේ ඩිසිප්ලින් එක කන්ටිනියු කරන්න. ඩිසිප්ලින් එකක් නැති මිනිස්සු මොනවා වගේද? ඔයාලා දැකලා ඇති. සාමාන්‍යයෙන් ඩිසිප්ලින් එකක් නැති මිනිස්සු එකම දේ කියන්නේ හොඳ හෝ නරක එකම දේ දිගු කාලයක්. ඒ කියන්නේ ගොඩක් කල් ඒගොල්ලන්ට කරන්න අමාරුයි. ඒගොල්ලොන්ට අපි කියනවා ඩිසිප්ලින් එකක් නැහැ. එයාලා තැනකට ගියපුවාම හැසිරෙන්නේ නැහැ. මේ හැම දෙයකටම ඩිසිප්ලින් එක බලපානවා. රයිට්. අපි යමු ජිම් එක පැත්තට. සාමාන්‍යයෙන් මම එක්සාම්පල් එක උදාහරණයකට මම අරගන්න. එතකොට මම ඉස්සර ජිම් එකේ වර්කවුට් කරනකොට මට ඩිසිප්ලින් එකක් තිබුණ නැහැ. එහෙම කියන්නේ ඇයි මම වර්කවුට් කරේ එක්කෝ මගේ ටාගට් එක තිබ්බේ ගොඩාක් නොපෙනෙන දුරක. ඒ කියන්නේ මම කැමති ආනෝල්ඩ් ෂ්වාර්සෙනෙගර් වෙන්න. මගේ ටාගට් එක ඒක, මගේ ගෝල් එක ඒක. හැබැයි ඒක වැරැද්දක් නෙවෙයි guys. මොකද ඔයාගේ ඩ්‍රීම් එක, ඔයාගේ ගෝල් එක ලොකු වෙන්න ඔයාගේ යන ගමන සාර්ථක වෙන්න පුළුවන්. කියන්නේ අමාරු වෙන්න පුළුවන් හැබැයි සාර්ථකයි. රයිට්. අපි ගමු මගේ උදාහරණේ. දැන් මම ට්‍රේනින් කරන්න ස්ටාර්ට් කරා. මගේ ගෝල් එක තිබ්බේ ආනෝල්ඩ් ෂ්වාර්සෙනෙගර්. හැබැයි එයා කරන දේවල් වලින් 0.5ක්වත් මම ඒ කාලේ කරේ නැහැ. මේකට හේතුවක් තිබ්බා. එකක් පළවෙනිම කාරණාව තමයි ඩිසිප්ලින් එක. දෙවෙනි එක මගේ ෆයිනෑන්ෂල් පැත්ත. තුන්වෙනි එක මට කිසිම උවමනාවක් නැතිකම. මට ආනෝල්ඩ් වෙන්න ඕන වුණාට මට ඒ යන පාත් එක ගැන කිසිම අයිඩියා එකක් නැහැ. මේ හැම දෙයකටම බලපාන්නේ guys ඩිසිප්ලින් එක. මොකද දන්නවද? මට ඩිසිප්ලින් එකක් තිබ්බනම් මම ඒ කාලෙම හොයනවා ආනෝල්ඩ් කෑවේ කොහොමද? එයාගේ වර්කවුට් එක කොහොමද? එයා කරපු දේවල්, එයා සල්ලි හොයාගත්තේ කොහොමද? මේ හැමදේම ටික කාලයක් මම වර්කවුට් කරගෙන ගියා. හැබැයි මට මාසෙකින් දෙකකින් තුනකින් ප්‍රතිඵලයකුත් හම්බුනේ නැහැ. මට ප්‍රතිඵලය හම්බෙන්නේ නැති වෙන්න එකම හේතුව මම හිතන්නේ ඩිසිප්ලින් එක තමයි. මේ හැම තැනම මම ඩිසිප්ලින් එක කතා කරන්නේ අපිට ජීවත් වෙන්න. එහෙමත් නැත්තම් ඔයාට හොරකමක් කරත් එයාට ඩිසිප්ලින් එකක් එතන තියෙන්නම ඕනේ. ඒ ඩිසිප්ලින් එකෙන් එයා වැඩ කරනවා නම් අනිවාර්යෙන් එයා කරන එක මොකක්ද?
සාර්ථක වෙන්න ඉඩ වැඩි. බාධක එන්න පුළුවන්, අමාරු තැන්න එන්න පුළුවන්. මේ හැම දේටම ෆේස් කරන්න ඔයාට ඩිසිප්ලින් එකක් ඕනේ. රයිට්. අපි යමු ආයෙත් ජිම් එක පැත්තට. එහෙමත් නැත්නම් වර්ක්අවුට් පැත්තට. වර්ක්අවුට් එකක් කරද්දී කොහොමද අපි ඩිසිප්ලින් එක යූස් කරන්නේ? අපි හිතමු මට තියෙනවා 8 සෙට්ස් 3ක් කරන්න. පළවෙනි 8 සෙට් එක මාර චිල්, මාර එනර්ජිටික්. හැබැයි දෙවෙනි එක ගහද්දි පොඩ්ඩක් අමාරුයි. පොඩි සපෝට් එකක් ඕනි වෙයි කියලා හිතෙනවා. තුන්වෙනි එක තවත් අමාරුයි. එකම දේනේ. රෙප්ස් 16ක් කරලා තව 8ක් ඇයි මං කරන්නේ මේකම? අන්න ඒ වගේ එකක් අපේ මොලෙන් එනවා. එතකොට මොකද්ද මම කරන්න ඕනේ? දෙවෙනි සෙට් එකේදී ඔයාට දැනෙනවා නම් අමාරුයි, ෆෙඩ් අප් ගතිය. ඔයා තුන්වෙනි සෙට් එකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ ලෑස්ති වෙද්දී ඔයා හිතන්න ඔයාගේ අර ගෝල් එක. ඔයා හිතන්න මම කොහොම හරි මේ ගෝල් එක ඇචීව් කරන්න නම් මේ ඉතුරු අන්තිම සෙට් එකේ රෙප්ස් 8 හරියට කරන්න ඕනේ. අන්න එතෙන්දී ඔයාගේ මොලේට සිග්නල් එකක් එනවා. මෙයා ආයෙ රිෆ්‍රෙෂ් කරන්න ඕනේ. එහෙමත් නැත්තම් ඔයා හිතුවනම් තව සෙට් එකක් තියෙනවා. තව 8ක් මට තියෙනවා. බරත් වැඩි කරලා මට මහන්සි. කොහොමද මං කරන්නේ? අන්න ඔයාගේ ඩිසිප්ලින් එක මිස් වෙන තැන. දැන් මම හිතනවා ඔයාලට ඩිසිප්ලින් එක කියන එක ගොඩක් දුරට තේරෙනවා ඇති. හරි. අපි යමු මගේ උදාහරණයට. මම කාලයක් තිස්සේ දැන් ඔන්න වර්ක්අවුට් කරලා මගේ ඇඟ යම් තැනකට අරගෙන ආවා අමාරුවෙන්. ඒක මම හිතන්නේ ඇත්තටම අමාරුවෙන් කරාට වඩා නේචර් එකෙන් මට හම්බෙච්ච දේ. රයිට්. මම එතනින් එහාට ඩිසිප්ලින් එක යූස් කරලා කොහොමද ඇඟ හදාගත්තේ? රයිට්. මෙන්න ප්‍රධානම උදව්ව. මම හොයන්න පටන් ගත්තා කොහොමද මිනිස්සු ඇඟවල් හදවුවේ ලස්සනට. කොහොමද මිනිස්සු හොඳ පාත් එක්කට ගියේ ඇඟ හදන ගමන්. මොකද ඇඟ හදනකොට ඒ කාලේ තිබ්බ මතයක් තමයි ඇඟ හදන මිනිස්සයාගේ මොලේ IQ රේට් එක. එහෙමත් නැත්නම් එයාගේ thinking pattern එක. එහෙමත් නැත්නම් එයාගේ මොබිලිටි මේ ගොඩක් දේවල් වෙනස් වෙනවා කියන එක ඇත්ත. ඒකේ යම් තාක් දුරකට සත්‍යතාවයක් තියෙනවා. හැබැයි මට ඕන උනේ ඒ දේවල් ඒ කන්ඩිෂන් එකෙන්ම තියාගෙන ඇඟත් හදාගන්න. මම මොකද්ද දන්නවද මේකට කරේ? මම හොයන්න පටන් ගත්තා. ඇත්තටම මේ හැම දෙයකටම අවශ්‍ය වුණේ ඩිසිප්ලින් එකම තමයි. ඔයා යන ගෝල් එකට ඔයාට හම්බෙනවා විවිධ වර්ගයේ පාරවල්. ඒ පාරවල් වලින් හොඳම පාර කියලා නැහැ. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපි දැනගන්න ඕනි හරි පාර තෝරගන්න, අපිට ගැලපෙන පාර තෝරගන්න. ඉතින් මම මේ තෝරගත්ත පාරේ ටික දුරක් ආවා. එතකොට මට අනිත් මිනිස්සුන්ට වගේම බාධක ගොඩක් ඩිසපොයින්ට්මන්ට් මේ වගේ දේවල් හම්බෙන්න ගත්තා. එතකොට අන්න මට ඕන වුණා ඩිසිප්ලින් එකෙන් ඒ දේවල් පරාජය කරන්න. මෙන්න මෙහෙම තමයි මගේ ඇඟ හදන ජර්නි එකේ ගොඩක් දුර මේ වෙනකම් මම සක්සස් වුණේ. අනිත් ප්‍රධාන කාරණාව තමයි ජිම් වල ගොඩක් සහ ලංකාවේ ගොඩක් තියෙන දෙයක් තව කෙනෙක්ගෙන් රෙකමෙන්ඩේෂන්. ඒ කියන්නේ ඔයාගේ ඇඟ හොඳයි, මගේ ඇඟ කොච්චර වෙනස් වෙලාද දැන්. අන්න ඒ වගේ ෆීඩ්බැක්ස් ගන්න එපා. මොකද ඒකෙන් ඔයා ගොඩක් වෙලාවට මෙන්ටලි ඔයාගේ ෆෝකස් එක නැති වෙන්න පුළුවන්. මොකද තව කෙනෙක් ගොඩක් දුරට අකමැති තව කෙනෙක්ගේ හොඳක් කියන්න. මේක ගොඩක් කට්ටිය එක්ස්පීරියන්ස් කරලා ඇති. මේකට ප්‍රධානම හේතුව ඊගෝ එක සහ මේකට තව හේතුවක් තියෙනවා මිනිස්සු අනිත් අය වෙන්න කියන්නේ හොඳ පොසිෂන් එකක ඉන්න කෙනෙකුට ලං වෙන්න තියෙන කැමැත්ත තිබුණාට ඒගොල්ලෝ ඒකට වැඩ කරන්නේ හරි අඩුවෙන්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒකට ඉරිසියා වෙනවා. එහෙමත් නැත්නම් ඒගොල්ලෝ ඒකට අකමැති වෙනවා. ඉතින් මේක පෙන්වන එක විදිහක් තමයි අපි ඒ විදිහට නෙගටිව් වයිබ්‍රේෂන් එකක් තියෙන කෙනෙක්ගෙන් ෆීඩ්බැක් එකක් ගත්තොත් ඔයාට නෙගටිව් දේවල් තමයි හම්බෙන්නේ. ඉතින් ඩිසිප්ලින් එකක වටිනාකම ඔයාලට තේරෙනවා ඇති. ඔයා ඩිසිප්ලින් එකක් තියෙන පුද්ගලයෙක් නම් කවදාවත් ඔයා තව කෙනෙක්ගෙන් ෆීඩ්බැක් එකකට වැටෙන කෙනෙක් නෙවෙයි. තව කෙනෙක් කියන දෙයකට ඔයා වැටෙන කෙනෙක් නෙවෙයි. ඔයා ඔයාගේ ගමන හරියට යනවා නම් ඩිසිප්ලින් එකක් ඇතුව යනවා නම් ඔයාට ඕනම ජර්නි එකක් හරි ඉක්මනට පාස් කරගන්න පුළුවන්. all the best.
මේක තමයි ඔයාලගේ ලයිෆ් එකට ඕනි කරනවා කියපු ටිප් එක. ඔයාට වගේ ගෝල් එකට යන්න ගොඩක් අමාරුයින වාට එකට ට්‍රයි කරලා මහන්සිනා වා ඉස්සල්ල ඒ ගෝල් එක පොඩි එකක් හදාගන්න කියන්නේ වා යන්න තියෙන්නේ ලොකු දුර ගමනක් නම් වගේ ළඟම තැනක් හදාගන්න වාට නවතින්න. එතකොට වා ඒකෙන් මෝටිවේෂන් එකක් හදාගන්න පුළුවන් වා මේ දේ කරා කියලා ඒ විදිහට වාගේ තියෙන සම්පූර්ණ ගෝල් එකම කෑලි කෑලිවට කඩලා වාගේ ඇචිව්මන්ට් එකට යන්න පුළුවන්. මේක තමයි ඔයාලට අද මම දෙන ටිප් එක. කමෙන්ට් කරන්න, මගේ channel එක තව කෙනෙකුට subscribe කරන්න, share කරන්න. Thank you.